සුබ දවසක් ඒවා අද ඔයාලට iPhone වලට ඒ වගේම Android phone වලට කොහොමද බැටරි එක බහින්නට බේරගන්නේ ටිප් 5ක් අද කියලා දෙන වීඩියෝ එකකින්. ඉතින් ඔයාලා මුලින්ම ගිහිල්ලා බලන්න ඔයාලගේ Android phone එකේ හරි iPhone එකේ හරි බැටරි ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලා පාවිච්චි කරන්නදී app තියෙනවා. ඉතින් ඒ සමහර app වලින් ඔයාලගේ මේ බැටරි එක පාවිච්චි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම බැටරි එක ෆොටෝම අඩු වෙන්න ඉඩ තියෙනවා. ස්ටෙප් නම්බර් 2 විදිහට මම ඔයාලට කියලා දෙන්නේ Android හරි iPhone එක හරි වෙන්න පුළුවන් දෙයක් තමයි මේ background එකේ ඔයාලගේ app එක run වෙනවා. ඉතින් එහෙම වුණොත් අනිවාර්යයෙන් මේ විදිහට ඔයාලගේ බැටරි එක අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ setting එක හදාගත්තොත් ඔයාලට පුළුවන් මේ බැටරි එක අඩු වෙන එක හදාගන්න. ඔයාලගේ Android phone එක නම් මේ background activity on වෙලා තියෙනවද කියලා බලන්න. ඉතින් ඔයාලා setting වලට ගිහිල්ලා බැටරි එකට ගිහිල්ලා බලන්න මේ background activity on එකේ තියෙන එක. ඉතින් එහෙම වුණොත් ඔයාලා අනිවාර්යයෙන්ම off එකේ තියෙනවා අනිවාර්යයෙන්ම on එකේ තියාගන්න. එහෙම වුණොත් ඔයාලා පුළුවන් තවදුරටත් බැටරි එක වැඩිපුර පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේම අපි බලමු Android වල වගේම මේ iPhone වලදී මේක කොහොමද වෙනස් වෙන්නේ කියලා. iPhone වලදී ඔයාලා මේ Android වගේම නෙවෙයි ගොඩක් වෙනසක් සිද්ධ වෙනවා. මේකෙදි ඉතින් අරගෙන තිබි on කරන්න මේකෙදි ඉන්නේ off කරන්න. ඉතින් ඔයාලා මේකෙදි බලන්න ඔයාලගේ iPhone එකේ general වලට ගිහිල්ලා මේ app refresh එකේ on වීමක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා පාවිච්චි කරන්නදී app තියෙනවා නම් ඒ app අනිවාර්යයෙන්ම off කරගන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් වෙනවා තවදුරටත් වැඩිපුර ඔයාලගේ phone battery එක පාවිච්චි කරගන්න. ස්ටෙප් නම්බර් 3 විදිහට මම කියලා දෙන්නේ ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලගේ phone එකේ location on කරලා ඉතින් සාමාන්‍යයෙන් location on කරාම ඔයාලගේ බැටරි එක වැඩිපුර පාවිච්චියක් වෙනවා. ඉතින් මේක ඔයාලගේ සාමාන්‍ය විදිහටම location setting වලට ගිහලා off කරගන්න පුළුවන්. ඒ වගේම Android වලත් මේ location always හරි on එකේ තියෙනවා නම් ඒක off කරලා තියාගන්න. එහෙම වුණොත් ඔයාලට වැඩිපුර බැටරි එක පාවිච්චි කරන්න පුළුවන්. ස්ටෙප් නම්බර් 4 විදිහට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ ඔයාලා පාවිච්චි කරන ෆෝන් එකේ brightness එක වැඩිපුර පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම බැටරි එක වහිනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයාලට තේරෙන දෙයක්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා brightness එක අඩුවෙන් පාවිච්චි කරන්න. ඒ වගේම brightness එක always on එකේ තියාගන්න එපා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ බැටරි එක වහිනවා. ඒ වගේම ඔයාලගේ brightness එක විනාඩියක් ඇතුළත off වෙන්න ඔයාලා setting වලින් හදාගන්න. එහෙම වුණොත් එතනදිත් ඔයාලා මේ බැටරි එක අනිවාර්යයෙන්ම ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් විනාඩි 5-10න් ෆෝන් එකේ display එක on එකේ තියන්න එපා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා brightness එක auto off වෙන්න අනිවාර්යයෙන්ම set කරලා තියන්න. ඉතින් ඊළඟට මම ඔයාලට තවත් වැදගත් දෙයක් තමයි කියන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ෆෝන් එකේ Bluetooth ඒ වගේම Wi-Fi hotspot නිතරම on කරලා තියන්න එපා. එහෙම වුණොත් ඔයාලගේ බැටරි එක අනිවාර්යයෙන්ම අඩු වෙනවා. එහෙම වුණොත් ඔයාලට වැඩි කාලයක් වගේ ෆෝන් එකේ බැටරි පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ටිකත් off කරලා තියාගන්න. ඉතින් මේ setting ටික ඔක්කොම ටික හදාගෙන ඔයාලගේ බැටරිය සාමාන්‍යයෙන් වෙනද වගේ බහින්නේ නැත්නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. නැති වුණොත් ඔයාලගේ අනිවාර්යෙන් බැටරි එක replace කරගන්න වෙයි. ඔරිජිනල් බැටරියක් දාගන්න අපේ කඩේ WhatsApp නම්බරයට message එකක් දාන්න. වැදගත් වීඩියෝ එක නැවත හමු. subscribe කරන්න.